සමුදනාටම සුබ දවසක් වේවා. මම රංජිත් හේවා විතරණ 1960 ගණන් වල ඉඳලා මම හිතන්නේ HR ජෝතිපාල කලාකරුවාණන් පිළිබඳව යම් යම් සංසිද්ධීන් සභාමුවේ තිබීමට මට හැකියාව තියෙනවා. ඇත්තටම මම ඒ ගැන මෙතුවක් කාලයක් ප්‍රසිද්ධියේ කියන්නට ගොස් නැහැ. මොකද හේතුව අද විවිධ අය විවිධ කලාකරුවන් සහ විවිධ ජෝතිපාලයන් නොදැක්ක අය පවා එතුමා පිළිබඳ ගුණ වර්ණනා කරමින් එතුමන්ගේ කලා කුසලතාවයන් නැගීමට ලක් කරන කාලයක මම 1968 වර්ෂයේදී තමයි අපගේ සදාදරණීය HR ජෝතිපාල කලාකරුවාණන් මගේ දෙනතින් දැක ගන්නට මට හැකියාව ලැබුණේ. ඒ අපේ ඔබ සම දන්නවා ඇති, සමහර විට වත්මන් තරුණ පරපුර නොදන්නවා ඇති. ඒවකට හිටිය ප්‍රවීණ නිවේදකයෙක් නෙල්සන් නබේකෝන් කියලා කියන්නේ මගේ සහෝදරයෙක්. මගේ ලොකු අම්මගේ වැඩිමහල් පුතා. එතකොට අපි නිවසට නිතරම අම්මත් සමග මම පුංචි කාලේ ගිහිල්ලා තියෙනවා. එක්තරා අවස්ථාවකදී කලාකරුවන් බොහෝ අය එතුමාගේ නිවසට, අපේ සහෝදරයාගේ නිවසට පැමිණෙනවා. ඒ එන්නේ රාත්‍රී යාමයේ තියෙන කලා කටයුතු වලදී එක් තැනකදී එකතු වෙලා යන්න. සමහර දවස්වලට අපේ අයියගේ ගෙදර නිවසටත් ඇවිල්ලා එතෙන්ද තමයි හුණු පිටියෙන් තමයි ඒ අයගේ ගමන් ආරම්භ කරන්නේ. එතකොට පොදු ප්‍රවාහනයක් හැටියට බස් රථ භාවිතා කරමින් තමයි කාලේ සියලුම සංගීතවේදීන් එකම බස් රථයක නැගී යන කාලයක තමයි එතුමා මට දැක ගන්නට ලැබුණේ. මම පුංචි අවුරුදු 6ක විතර දරුවෙක්. ඒ වුණත් මගේ මතකය එතුමා දැක ගන්නට වාසනාව, ඒ වගේම ඒ උත්තුංග පරිණාහ දේහය මට දැකලා මට පුදුම සතුටක් ඇති වුණා. මොකද අපි ගුවන් විදුලියේදී විතරයි එතුමාව ශ්‍රවණය කරන්නට, එතුමාගේ ගීත රසවින්දනය ලබන්නට අපි ඒ කාලේ බොහෝ අවස්ථාවන් අපිට ලැබිලා තිබුණේ. ඉතින් මම අද මේ කියන්නට යන්නේ එතුමාගේ ජීවිතේ යම් යම් සංසිද්ධීන් පිළිබඳව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්ගෙන් බොහෝ අය බොහෝ දේ කියනවා. වත්මන් තරුණ පරපුර විවිධ රූපවාහිනී වැඩසටහන් වලින් එතුමාගේ ගීත ගායනා කරලා ජයග්‍රාහකයින් බවට පත්වන අවස්ථා සුලභව අපිට දැක ගන්න ලැබෙනවා. ඒත් අපිට එක්තරා දෙයක් කිය යුතු වෙනවා. වත්මන් තරුණ පරපුර අතරින් ඒ හා සමාන වන ආකාරයට හෝ එයට රං වෙන ආකාරයට හෝ කිසියම් හෝ ගුණාත්මක භාවයෙන් යුක්තව එතුමාගේ ගීත ගායනා කරන අවස්ථා අපිට ශ්‍රවණය කරන්නට දෘශ්‍යමානව දැක ගන්නට හැකි වෙලා තියෙනවා. ඒ ගැන අපිට සතුටුයි. මොකද අපි කෙනෙක් නැගී හිටිනවා නම් ඒ කෙනාට අතහිත දෙන්නට වැඩිහිටියන් හැටියට අපි තුල තියෙන කෘතවේදී භාවය. ඒ HR ජෝතිපාල කලාකරුවාණන්ගේ ඒ තිබිච්ච ගුණාංග වර්තමාන තරුණ පරපුරටත් ජීවිතේ ලැබිය හැකි නම් වුණට ලබාගෙන ඉදිරියට මනස ගුණධර්ම වලට අනුගතව ජීවත් වෙන්නට හැකියාව සැලසෙනවා නම් මං හිතන්නේ අර ගීත ගායනා කරනවා වගේම ඔහුට දක්වන එකම උපහාරය හැටියට තමයි මම නම් සලකන්නේ. ඉතින් බොහෝ අය ගීත ගායනා කරන ඔහුගේ රූප ස්වභාවය පිළිබඳව හිතලා ඒ විදියට මූණවල් එහෙම සකස් කරගෙන, ඒ විදියට ඇඳුම් ආයිත්තන් සකස් කරගෙන නැවත ඉපදුනා කියමින් විවිධ විදිහේ දේවල් කරනවා අනුකරණවාදී වෙන්න. නමුත් එහෙම කවදාවත් නිමුණු සහෝදරින් දෙදෙනෙකුටවත් එහෙම නැත්නම් සහෝදරියන් නිමුණු වෙලා ඉපදුනත් දෙදෙනාම එක්කෙනෙක් වෙන්නේ නැහැ. මොකද ගතිගුණ වලින් ඒ දෙදෙනා දෙපැත්තකට යනවා.
ඒ නිසා ගතිගුණත් එක්ක රූප ස්වභාවය එකම ආකාරයකට පිහිටන්නේ එක් පුජ්‍යලයකට විතරයි මේ ලෝකේ පවතින තාක්කල්. ඒ නිසා හිතන්න අපි මේ ලෝකේ ඉපදිලා මේ යන තුරාවටම එච්.ආර්. ජෝතිපාලයන් පිළිබඳව කතා කරන්නට හැකියාව තියෙනවා. නමුත් අපිට ඔහුගේ ගුණාංගයන් තවත් තරපුරකට දායාද කරන්නට අපි උත්සුක වෙනවා නම් මං හිතන්නේ ඒ කලා ශිල්පියාට අපි දක්වන එකම උපහාරය තමයි ඒ වන්නේ කියන එක මට ඉතාමත් ඕනෑකමින් මතක් කර දෙන්නට පුළුවන්. රංජිත් මහත්මයා එකල ජෝතිපාල මහත්මයාට තිබුණ වාතාවරණය ඒ තරම් හොඳ එකක් නෙවෙයි. ඒකට හේතුව මොකද? මේ සමහර ඔය සම්භාව්‍ය කියන අය ජෝතිපාල මහත්මයාව ලේබල් කරලා තිබුණේ. ඔබතුමාට ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ? අපේ සුමල් මහත්මයා ඔබතුමා අනේඩව හිටියත් ඔබතුමාගේ ස්වරය විවර කළා. මම ඔබතුමා ප්‍රශ්නෙට කෙටි පිළිතුරක් දෙන්නම්. ඔබතුමා මගෙන් ඇහුවේ ඔය ඒ කාලේ 70 80 දශකයේ වෙන විට ස්වර්ණමය යුගයේ තමයි චිත්‍රපට ලෝකේ අපිට දැක ගන්නට ලැබුණේ. ඒ චිත්‍රපට ලෝකයේ තුලින් එච්.ආර්. ජෝතිපාල කලාකරුවන්ට දිවිච්ච ඉල්ලුම. එහෙම නැත්නම් එතුමාගේ ඒ සුවිශේෂී හැකියාවන් වලට ඔහුට ලැබුණු සාර්ථක ප්‍රතිචාර නිසා ඔහුට ඊර්ෂ්‍යා කරපු අය වැඩි වෙන්නට පටන් ගත්තා. ඒක තමයි අර ඔබතුමා කියපු අර අවරගනේ ගීත ගායනා කරනවා කියලා ඔහුට ලැබිච්ච චෝදනාව. එහෙම නැත්නම් ඔහුට ලැබිච්ච ඒ සබුද්ධික කියලා හිතාගෙන හිටපු විචාරකයන්. මං හිතන්නේ විචාරකයන් විතරක් නෙමෙයි විසරදයෝ කියන අය පිරිසක් හිටියා අපේ ගායන ලෝකේ. ඒ වගේම විවිධ ගුරුකුල තිබුණා විවිධ විශ්වවිද්‍යාලවල. ඒ ගුරුකුලයන්ට අය අපේ පාසල් අධ්‍යාපනය ලබන කාලෙදී සිංහල විෂය බහරව අපේ පාසල් වලත් සේවය සඳහා එම අය ආවා. එතකොට මට මතකයි මම 1972 විතර වගේ මම ඉගෙන ගන්න කාලේ 6 පන්තියේ විතර ඒ කාලේ අපිට ඒ කාලෙදී තමයි අහනවා අපෙන් ඔයා කැමති ගායකයා කවුද කියලා අහනවා. ගායිකාව කවුද කියලා අහනවා. ඉතින් එතකොට අපේ පන්ති වල හිටපු අය විවිධ විදියට උත්තර දෙනවා. ඉතින් අමරදේව මාස්ටර් ගැන නන්දා මාලනී එතකොට විවිධ ඒ කාලේ හිටපු අයගේ නම් ටික කියනවා. මගෙන් අහපුවම මම නම් කියන්නේ මගේ ප්‍රියතම ගායකයා එච්.ආර්. ජෝතිපාල කියන නම මම ප්‍රසිද්ධියේම කියනවා. එතකොට අර උපාධිධාරී අර සිංහල භාෂාව උගන්වපු ඒ සර් අහන්නේ සම්සටත් රංජිත් අර පාංගඩ වගේ කටේ ඔබාගෙන සින්දු කියන මේ මිනිස්සයාද වටින්නේ කියලා අහනවා. මෙච්චර මේ හොඳ ගායක ගායිකාවන් ඉද්දි කියලා මට ඇත්තටම මට වේදනාකාරී වෙන ආකාරයට මටත් ඒ නින්දාව අපහාසය හේතුමල්ල කරලා තියෙනවා. අපේ ගුරුවරු වුණත් ඇත්තටම ඒ ගුරුකුල වල අධ්‍යාපනය ලබන කාලේදී එතුමන්ලට උගන්වපු ඒ ආචාර්යවරුන් මහාචාර්යවරුන් ඒ කාලේ ජෝතිපාල කලාකරුවාණන් අවරගනේ ගීත ගායනා කරන පහත් පෙළේ ගායකයෙක් කියලා තමයි හඳුන්වලා තිබුණේ. ඒක පාසල් පද්ධතිය තුල පවා ශිෂ්‍යයන් වල අපිටත් ඒ අවධියේදී ඒ තුලින් අපිටත් ඒ ප්‍රියතම ගායකයා හැටියට එතුමාගේ නම කිව්වත් අපිටත් වේදනාකාරී තත්ත්වයන්ට පත්වන අවස්ථාවන් නොතිබුණා නෙමෙයි කියන එක මතක් කරන්න තමයි මම ඔබ සම හමුවේ ලැබුවේ. ඉතින් ඇත්තට සුමල් මහත්මයා දැන් එතුමාගේ ගුණාංග පිළිබඳව කතා කළොත් ඔබතුමාගේ විවිධ මතවාදයන් අතර එතුමා හොඳ ගුණාංග වලින් යුක්ත කෙනෙක් නේද කියන එකත් මගෙන් ඇහුවා. එතකොට මේ ගුණාංග කියපුවාම සාරධර්ම ගුණධර්ම කියන එක අපි පුංචි අවදියේ ඉඳලා අපේ දෙමාපියන්ගෙන් අපිට ලැබෙන අමිලව්. ඒක මිල කරන්න බෑ. අමිලව් දායාදයක්. ඒ අමිලව් දායාදය එච්.ආර්. ජෝතිපාල කලාකරුවාණන් මම හිතන්නේ 5 දෙනෙක්කින් යුක්ත කලා පවුලක එහෙම නැත්නම් ඒ 5 දෙනෙක්කින් යුක්ත පවුලේ
වැඩිමහල් පුතණුවන් හැටියට එතුමා ඒ අධ්‍යාපනය ලැබපු කාලේ එතුමා අධ්‍යාපනය ලැබනවත් එක්කම එතුමා හොඳට ඉගෙනගෙන තියෙනවා සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා පිළිබඳ හොඳ පරිඥානික දැනුමක් තිබිච්ච සිංහල නම් සිංහල, දෙමළ නම් දෙමළ, ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි. අද වගේ මේ අච්චාරු භාෂාවෙන් කතා කරන අය නෙමෙයි එදා හිටියේ. ජෝතිපාල කලාකරුවා නම් අච්චාරු භාෂාව භාවිතයට ගත්තේ නැති හොඳ කලාකරුවෙක් කියන එක එතුමාගේ සිංහල භාෂාව පිළිබඳව හදාරීමේදී අපිට හොඳටම පෙනී යනවා. ඒ අවධියේදී මම මේ කතාව කියන්න ඕන කරුණානන්ද අබේසේකර සූරීන් කිව්වා ඔය අඟුලිමාල චිත්‍රපටියේ ගීත ලියන කාලේ බුද්ධං සරණං ගච්ඡාමි කියන ඒ ගීතය ලියන කාලේ එතුමා එක්ක එකට ඒ කාමරේ කරුවයිගේ කාමරේ හිටපු එයාට ගොඩාක් පිහිට වෙච්ච කෙනෙක් තමයි උදව් උපකාර කරපු කෙනෙක් තමයි එච්.ආර්. ජෝතිපාල කියලා කියන්නේ කියලා කිව්වා. ඒකට හේතුව තමයි එතුමා කිව්වා ජෝතිපාලයන්ට හින්දි භාෂාව පිළිබඳව පුදුම දැනුමක් තිබිච්ච කෙනෙක්. ඒ කවුරුවත් දන්නේ නැති දෙයක් කරුවය කටින්ම ඒක ඔහු විසින්ම කිව්වා එක්තරා අවස්ථාවක ගුවන්විදුලි වැඩසටහනකදී මම අහලා තියෙනවා ඒ කරුවයගේ ඒ වැඩසටහනේ ඔහු කිව්වේ මට අඟුලිමාල චිත්‍රපටියේ ගීත ලියන කාලේ ජෝතිපාලගෙන් ලැබිච්ච සහාය පුදුමාකාර සහායක් එතුමා දුන්නා කියන එක කිව්වා. ඉතින් ඒ වගේ භාෂා ඥානය පිළිබඳව එතුමාට හොඳ විද්වත් දැනුමක් තිබිච්ච පුද්ගලෙක්. ඊළඟ තමයි එතුමාගෙන් මේ වත්මන් දරන බරපුරට ගන්න පුළුවන් එක තමයි භාෂාවන් කීපයක් හෝ ඉගෙන ගත යුතුයි. නමුත් අච්චාරු භාෂාවන් අපේ සිංහල භාෂාවත් එක්ක කලවම් කරලා කතා කිරීමට වඩා තනි භාෂාවක් පිරිසිදු භාෂාවක් බසක් හැටියට සිංහලයේ විතරක් භාවිතයට ගන්නවා නම් ඒක තමයි එදා හිටපු ඒ කලාකරුවන්ගෙන් අපිට ගත හැකි එකම භාෂා පරිඥානීය ගුණාත්මක භාවය කියන එක මම මතක් කරන්නටම ඕන. ඊළඟ දෙවෙනි කරුණ තමයි මම දැක්කේ එතුමාගේ භාෂා ඥානයත් එක්ක එතුමාට කළගුණ දැක්වීමේ පුරුද්ද. කළගුණ යම්කිසි උපකාරයක් කරපු අය කිසි දවසක අමතක නොකර ඒ අයට ප්‍රතිඋපකාර කිරීමේ පුරුද්ද එතුමා ළඟ තිබුණා. එතුමාට වැඩිම ගීත ගණනාවක් දහස් ගාණින් වැඩිම ගණනාවක් රචනා කරලා දීපු කරුණානන්ද අබේසේකර සූරීන් පිළිබඳව එතුමාගේ තිබුණ පුදුමාකාර මිනිසත්කමින් යුක්ත කළගුණ දැක්වීමේ සිරිතක්. තර කරුවයියා කියමින් එතුමාට වඩා වැඩි හිටියෙක් හැටියට එදා එතුමාට සංගීත ශාස්ත්‍රයට එන්නට උපකාර කර කරුවයියට පිළිබඳව එතුමා හැම වෙලාවෙම ඉතාමත් සංවේදීව කතා කරපු අවස්ථාවක් එතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී. එතුමාට හැඟුම්බර වෙලා එතුමාට ඇඬුණා ඒ අවස්ථාවේදී. ඒ නිසා එතුමා කවදාවත් Tamanට උපකාර කළ කෙනෙක්ව අමතක නොකළ උතුම් ගුණයක් එතුමාගේ මිනිසත්කම් තුල පැවතුනා කියන එක හොඳ උදාහරණ කීපයක්ම තියෙනවා. මම එකක් විතර මතක් කළේ. ශ්‍රී ලංකාවේ තමයි එතුමාට බොහෝ අවස්ථාවන් වලදී විද්‍යුත් නාලිකාවන් වලට එන විට ගුවන් විදුලියේ රූපවාහිනී දොරවල් වැහෙද්දි එතුමා කවදාවත් කලබල වෙලා ඒ වැහුණු Tamante ස්ථානයන් අහිමි කරපු අය පිළිබඳව වෛරයෙන් ද්වේෂයෙන් ක්‍රියාත්මක වෙන්න තරම් පහත් සංකල්පනා මත පිහිටලා කටයුතු කරේ නැහැ. එතුමාට කවුරුවත් විවේචනය කර කර ඉන්න වෙලාවක් තිබුණෙත් නැහැ. එතුමා කරුවේ Tamante පැවරුණු ඒ සංගීත ශාස්ත්‍රයේ ඉල්ලීමට සරිලන සැපයුම ලබා දෙන්නට මිසක් තවත් කෙනෙක්ගේ මතවාදයන්ට පහර ගසමින් මේ පිළිබඳව සාකච්ඡා පවත්වමින් එයට ප්‍රතිඋත්තර බඳිමින් ඒ පිළිබඳව වඩාත් වේගවත්ව විරුද්ධවාදීන් අභිබවා කතා කරන්නට
ඒ අයට පහර ගසමින් අවඥාවෙන් ඒ අයව අවඥාවට ලක් කරන්නට කාලය මිඩංගු කෙරුවේ නැහැ. අන්න ඒ වගේ ගතිගුණ අද වත්මන් තරුණ පරපුර තුල ඇති කරගත්තොත් අන්න එතුමාට දක්වන ලොකුම උපහාරය තමයි ඒක. මොකද අපි දකිනවා විද්‍යුත් මාධ්‍යවල මේ පැරණි ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කරන අය ඉන්නවා. ඒ පැරණි ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කරන අය අනිවාර්යෙන්ම ඒ ගීත මුල් ගායනය කාගේද කියලාවත් කියන්නේ නැතුව තමයි ආරම්භ කරලා කලගුණ දැක්වීමකින් තොරව ගීතය අවසන් කරන්නේ. ඒක තමයි අද තරුණ පරපුරට මං ඉල්ලා සිටින එකම ඉල්ලීම. කවදාවත් තමන්ගේ ඒ ඉහළ ඉනිමගේ හිමි පෙත්තටම ඉනි පෙත්තට නැග්ගන් පස්සේ ඉනිමග පයට පයින් ගහලා විසික් කරලා දාන්න එපා. තමන්ට උදව් උපකාර කරන ලද සියලුම දෙනාට ප්‍රතිඋපකාර දැක්වීමක් කරන්න හිතට ගන්න කියන එක මම මේ අවස්ථාවේදී තාමත් ඕනකමින් තරුණ අපේ පරපුරට මතක් කර දෙන්නට ඕන. ඊළඟ එක තමයි මම දැකලා තියෙනවා අද බොහෝ බස් රථවල පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන විට එච්.ආර්. ජෝතිපාල කලාකරුවාණන්ගේ ගීත නොඑක් ආකාරයට අපිට ඇසෙන්නට ලැබෙනවා. හැබැයි ඔහුගේ ගීත ගායනා කරන්නේ වෙනත් ශිල්පීන් විසින්, වෙනත් අය විසින්. හැබැයි ඒ ගායනා කරන ගීතය මුල් ගීතයක් නෙමෙයි. ඒ සංගීතෙත් නෙමෙයි. විකෘති කරමින් ඒ අයට පහත් වන අවර ගණේටම යන ආකාරයට අද වත්මන් තරුණ පරපුර ඒ ගීත ඉතාමත් පහත් පෙළේ ගීත හැටියටම පහත් විදියටම ගායනා කරන්නට පුරුද්දක් ඇති කරගෙන තියෙනවා. ඉතින්ම කියන්නේ හූ කියන්නේ කියලා. අපේ ඒ කාලේ හූවක් කියනවා කියලා කියන්නේ සංගීත සංදර්ශනයකදී අවංකවම කිව්වොත් ඒ පුජ්‍යලයට එහෙම නැත්නම් ඒක කලා ශිල්පයට කරන අවමානයක්. නමුත් අද ඉස්සෙල්ලම නිවේදකයෙක් කියනවා මෙහෙමයි කියලා හඳුන්වලා දුන්නාන් පස්සේ ශිල්පියාවෙන් පස්සේ කියනවා ආලි මල්ලි නංගි මට හොඳ හුවක් දෙන්න කියලා තමයි පටන් ගන්න. ඇයි ඒ දන්නවා තමන්ගේ ගීතය හරියට ගායනා කරන්න බැරි වෙලාවත් හෝ සංග්‍රහයක් දුන්නොත් එහෙම එයාට ඒක ලැබිච්ච හොඳ සම්මානයක් හැටියට සලකන්නට පෙර ආතුව තමයි මේ sannivedanaya ඔහු විසින් දෙන්නේ. ඒ නිසා ඒ වගේ පහත් ආකාරයේ රසයන් විකෘති කරන අය වත්මන් තරුණ පරපුර අතර ඉන්නවා. ඒ ඇත්තටම බස් රථයක යද්දී එවන් ගීත ඇහෙනකොට අපේ තරුණ පරපුර පිළිබඳව ඇති වෙන්නේ ඉතාමත් පහත් හැඟීම්. ඒ නිසා ඒ தত্ত্বය අතමුදවාලන්නට ජෝතිපාල කලාකරුවාණන්ගේ මේ ගුණාත්මක සංකල්ප පිළිබඳව ඔබ තවදුරටත් අධ්‍යයනය කරලා ඔහුට දක්වන්න පුළුවන් එකම උපහාරය තමයි ඔහු තුළ තිබිච්ච ඒ රසඥතාවය තවත් ඔදවත්ව තෙදවත්ව බලවත්ව රසාලිප්ත විදියට ඉදිරිපත් කරනවා වගේම ඔහුට දක්වන ගුණාංගය තමයි කෘතගුණතා දක්වනව නම් කරන්න ඕන එකම දේ තමයි ඔහු විසින් ගායනා කරන ලද ගීතයන් විකෘති නොකර ඔබේ හඬින් ගායනා කළාට කමන්නේ. නමුත් ජෝතික හඬට ලං වෙන්න නම් කවුරුවත් සූදානම් වෙන්න එපා. ඒට හොඳම උදාහරණය දුන්නා එච්.ආර්. ජෝතිපාලගේ ළඟම හිටපු අවුරුදු වසර 20ක් ඔහුට ගීත ගායනයෙන් ගීත ගායනා කරපු ඔහුගේ හඬින්ම ගීත ගායනා කරපු විජේ කුමාරතුංගයන් රංගපෑ චිත්‍රපටවලදී ඔහු කිව්වා ජෝතිපාල කලාකරුවාණන් මිය ඇදුණෙන් පස්සේ කලාකරුවෙක් හැටියට ඔහුට තරම් පාඩුවක් තවත් කලාකරුවෙකුට වෙන්නේ නැතුව ඇති කියලා. අවසානයේ එතුමා කියනවා මගේ හඬ මට තියා වෙන කෙනෙකුට තියා ජෝතිපාලයන් හැරෙන්නට මටවත් මේ හඬ දෙන්නට බැරි වෙන තත්ත්වයක් තියෙන්නේ කියලා එතුමාගේ හඬින්ම ප්‍රකාශ කරන. ඒ නිසා අපි හිතන්න ඕන යම්කිසි ශිල්පියෙක්ගේ හඬ අවභාවිතා කිරීම තරම් පහත්
උපහාරයක් නැහැ. ඒ නිසා මම මේ වත්මන් තරුණ පරපුරේ ඉන්න සමහර අයකින් ඉල්ලා සිටිනවා එවන් රහත් තත්ත්වයට ඔබපත් වෙන්න එපා. ඔබගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් ඔබ විසින් සංගීතයේ සපයගෙන ඉදිරිපත් කරන්න ඔබ ඊට වැඩි ජනප්‍රිය වෙයි. ඒ නිසා ජෝතිපාල කලාකරුවන්ගේ ගීත අපි අහන්න කැමති, රස විඳින්න කැමති. නමුත් පරලු හඬින් ඔබගේ ඔය අර කපුටු හඬින් අහන්න කිසිවෙක් කැමති නැහැ. ඒ නිසා මේ ශිල්පියාට දක්වන එකම උපහාරය තමයි එතුමාගේ නිර්මාණයන් රැකගෙන තවත් පරපුරෙන් පරපුරකට මේ කෘතගුණ දැක්වීම, ඔබගේ ගුණාංගයන් සමග ඔබගේ හදවතේ තැන්පත් කරගෙන ඒ උදවත්ව තව පරපුරකට දෙන්න කියන පණිවිඩය තමයි මම අවසන් වශයෙන් මේ අවස්ථාවේදී සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ. බොහොමත්ම ස්තුතියි සුමල් මහත්මයා, ඔබ විසින් මට මේ සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔබගේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා ඔබට තවත් කලාකරුවන් හඳුන්වා දෙන්නටත් එම කලාකරුවන් රාශියකගේම එම ගුණ සමරුම් ඔබට රසික හදවත් වලට දෙන්නට හැකියාව ශක්තිය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින්ම ඔබතුමාට ස්තුතියි.